හෙලෝ ළමයි. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? හැමෝටම good morning. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම vlog එකක් අරන් ආවා. අද දවසේ මේ vlog එකේ තියෙන්නේ මම කැම්පස් එකේ නිවාඩු දවසක මොකද කළේ කියලා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරයි කියලා. එහෙනම් අපි vlog එකට යමු. හෙලෝ. ඉතින් ඔන්න දැන් මං යන්න හදන්නේ අද හොස්ටල් එකෙන් එළියට. මං තනියම යන පළවෙනි වතාව අද කීල්ස් එකට චුට්ටක් ගිහින් එන්න යනවා. පළතුරු ගන්න ඕනි හින්දා. ඉතින් මේක තමයි මම දැන් යන්නේ. ඉතින් මං උදේට කෑම එහෙම කාලා මං එන්න කිව්ව වීල් එක එනකන් චුට්ටක් වෙලා එළියේ හිටියා. ඉතින් ඔය විදිහට මම කීල්ස් එකට ගිහිල්ලා මම වෙන කොහෙවත් ගියේ නෑ. මොකද මම තනියම කැම්පස් එක පැත්තේ එළියේ යන්න බයයි. මොකද මම තනියෙන් එහෙම ගිහිල්ලාම නැති හින්දා. ඉතින් මම ගොඩක්ම ගියේ පළතුරු ටිකක් අරන් එන්න. මේ දවස්වල ගොඩක් රස්නේ. අනිත් එක මම පිටි කන එක චුට්ටක් අඩු කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තිබහට මම පොඩි පැෂන් එකක් දීලා ඊට පස්සේ ඔය ඔක්කොම කරලා එනකොට ගොඩක් දවල් වෙලා තිබ්බා. ඉතින් මං දවල් කෑම එකත් අරගෙන ඇවිල්ලා ෆිල්ම් එකක් බලන ගමන් කෑම කන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මම ගොඩ කාලෙකින් මට කොණ්ඩෙට කිසිම ට්‍රීට්මන්ට් එකක් කරන්න බැරි වුණා. අවුරුදු දවසුත් තිබ්බ හින්දා එහෙ ගිහිල්ලා ඔය පොඩි වැඩත් එක්ක. ඊට පස්සේ මං අද කල්පනා කරා කොණ්ඩෙට මොකක් හරි කරන්න ඕනි. කොණ්ඩේ ගොඩක් වේලිලා අවුවත් සැරයි මෙහෙ. ඒ හින්දා මං හෙයා මාස්ක් එකක් දැම්ම කොණ්ඩෙට. දාලා විනාඩි 5ක් 10ක් මසාජ් කරලා දැන් මං හෙයා මාස්ක් එක කොණ්ඩෙට දාලා තියෙන්නේ. මෙතන දාලා ටිකයි. මේක ටිකක් වෙලා කොණ්ඩේ තියෙනකන් මං කල්පනා කළේ මගේ සපත්තු සෙරප්පු ටික අද ටිකක් සෝදලා දාන්න. මොකද අවුවයි දූමිල්ලත් වැඩි මේ දවස්වල. ඒ හින්දා ටිකක් දූමිලිත් වැඩිලා තියෙන්නේ. ඒ හින්දා මේ දාරිය මං කල්පනා කරේ ටක් ගාලා ඒ ටික සෝදලා දාන්න. මොකද ඉක්මනට වේලෙනවා මෙහි තියෙන රස්නෙත් එක්ක. එහෙනම් ඒ වැඩේත් ඉක්මනට කරගෙන යමු. ඉතින් ඔන්න දැන් මං හෙයා මාස්ක් එක දාලා සපත්තු සෝදලා ඊට පස්සේ නාලා මූණ ෂේව් කරලා දැන් ලෑස්ති වෙන්නේ මම සෝදලා දාපු රෙදි ටික නමන්න. දැන් ඒ ටික වේලිලා තියෙන්නේ. ඒ ටික නමලා මං ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නවා. කම්මැලි හින්දා. මොකද දවස් 3ක නිවාඩුවක් තියෙනවා අපිට. ඒත් මට ගෙදර යන්න බැරි වුණා. ඉතින් හෙමින්ට වැඩ ටික කරගන්න පුළුවන්. ඒ හින්දා අද ෆිල්ම් එකක් බලන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි දැන් යන් රෙදි නමන්න.
අදට මේ vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක ලස්සන vlog එකකින් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Good night.